වක් පොහොයේ ඇති වැදගත්කම. භික්ෂූන් වහන්සේලාගේ වස් පවාරණ දිනය යෙදී තිබෙන්නේ වක් පොහෝ දවසටයි. වස් පවාරණයෙන් පසු කඨින චීවර පූජාව සිදු කරනු ලබන්නේත් මේ පුන් පොහෝ දවසේදී. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ අප ලෞතර බුදුරජාණන් වහන්සේ දෙවිලොවින් නික්ම නැවත දඹදිව සංකස්සපුරයට වැඩම කරන්නේත් මේ උතුම් පොහෝ දවසේදී. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබා ගන්නෙත් මේ උතුම් පොහෝ දවසේදීය. අනාගතයේ ලොව බුදුවන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ 500ක් පිරිවර සමග පැවිදි භූමියට ඇතුළත් වන්නේත් මේ උතුම් පොහෝ දවසේදීය. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු භික්ෂූන් වහන්සේලා කැඳවා විනය සංගායනාවක් පැවැත්වන්නේත් මේ උතුම් පොහෝ දවස මුල් කොටගෙනයි. දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ නොදුටු මිත්‍රයා වූ ධර්මාශෝක අධිරාජ්‍යයා වෙත අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිසක් පිටත් කර හරින්නෙත් මේ උතුම් පොහෝ දවසේදීය. එම අවස්ථාවේදී ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට රැගෙන ඒමට සැලසුම් කිරීම සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවීම යන මුල් අරමුණු කිහිපය පෙරදරි කොටගෙන අරිට්ඨ කුමාරයා ඉන්දියාව බලා පිටත් වී ඇත.